ආයිබෝවන් ඔබ සියලු දෙනාට මේ මොහොතේ දරගා නගරේ මේ පල්ලිය පූජකවරු එකතු වෙලා දරගා නගරේ ව්‍යාපාරිකයෝ එකතු වෙලා ගංවතුරින් පීඩාවට ලක් වෙච්ච අවතැන් වෙච්ච ජනතාවට ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයක් මේ 10 ඉඳලා මේ ස්ථානයේ පවත්වාගෙන යනවා. ඉතින් අපේ මුස්ලිම් සහෝදරවරු මේකතු වෙලා කරන සත්කාරය අපේ මහා සංඝරත්නයේ හැටියට තාමත්ම අගයකට සලකනවා. ඉතින් ජාති ભેදයක් නැතුව ආගම් ભેදයක් නැතුව හැමෝම එකතු වෙලා අපේ මිනිස්සු වෙනුවෙන් අපේ රටේ මිනිස්සු වෙනුවෙන් මේ අවශ්‍ය මොහොතේ අවශ්‍ය උපකාරය අපි කළ යුතු වෙනවා. ඒ නිසා අපි බොහොමත්ම අගයකට සලකනවා මේ හැම දෙනාම එකතු වෙලා ව්‍යාපාරිකයෝ ළඟට හිතවතුන් යාළුවෝ හැම දෙනාම මේ කරන සත්කාරය අගය කර සලකනවා. ඉතින් අත්‍යවශ්‍ය අවශ්‍ය පිරිසට හොයලා බලලා මේ කටයුතු පරිත්‍යාගය කරන්න හැම දිනාටම ආරාධනා කරනවා. මේ ස්ථානයට ඇවිල්ලා ඔබගේ පරිත්‍යාගය, ඔබගේ ආධාරය, ඔබගේ උපකාරය මේ ස්ථානයේ මේ හැම දිනාටම ලබා දෙන්න. වටින දේවල්, වටින පින්කම් මේ වැලිපැන්න පාරමේ දරග ටවුන් එක මැද තියෙන පල්ලියනේ. දවස් 3ක් එකතු කරනවා මේගොල්ලෝ. ඉතින් මේ ඔබ හැමෝම එන්න. හැමෝම ඇවිල්ලා පුළුවන් විදියට පැන්ඩෝල් පෙත්තකින් හරි සිද්ධාලේ කුප්පියකින් හරි අපිට පුළුවන් උපරිමය තමන්ට පුළුවන් දේ මේ වෙලාවේ අපි හැමෝම එකතු වෙලා අපේ ජනතාව වෙනුවෙන් අපි මේ සත්කාර කටයුතු ටික එකමුතු